දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ප්‍රිය සහෝදර සහෝදරීනි, ගීතාවලිය පොතේ 34 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදයේ තිබෙනවා, ස්වාමින් වහන්සේ බින්දුණු සිත් ඇත්තන්ට ලන්ව සිටිනසේක, තැළුණු ආත්ම ඇත්තන් ගලවනසේක කියා. මේ අවස්ථාවේ ප්‍රේමණීය දේව දරුවෙනි, ඔබ මේ වචනය ශ්‍රවණය කරන්නා වූ අය හැටියට ඔබ මේ වෙලාවේ කුමන වාතාවරණයක සිටියත් ස්වාමීන් වහන්සේගේ වචනය අපට සිහිපත් කර දෙනවා. උන්වහන්සේ බිඳුණු සිත් ඇත්තන්ට ලංව සිටිනවා කියලා. එනිසා මේ වෙද්දී ඔබගේ ජීවිතය තුළ ඔබ නොයෙක් ආකාර ප්‍රශ්නවලට මැදි වෙලා, මේ හදවත බිඳිලා, සිත කලාන්ත වෙලා, වේදනාවටපත් වෙලා, අසරණ වෙලා, කර කියා ගන්න දෙයක් නැතුව ඔබ ඊටමත් වේදනාත්මක ගමනක් තුල ඔබ ගමන් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබගේ පුද්ගලික ජීවිතයට පැමුණුනා වූ සිත් බිඳීම්, පවුල තුළ ඔබට ඇති වුණා වූ සිත් බිඳීම්, සමාජය තුළ ඔබට ඇති වී තිබෙන සිත් බිඳීම්, පුද්ගලයෝ නිසා ඔබට ඇති වී තිබෙන සිත් බිඳීම් නිසා, ඔබ අම්මා තාත්තා නිසා, සහෝදර සහෝදරයෝ නිසා, යහළුවන් නිසා, ඔබ විශ්වාස කරපු අය නිසා, මේ සියලු දෙනාගෙන්ම ඔබ මේ වෙද්දි සිත් බිඳිලා වේදනාවටපත් වුණා වූ ස්ථානයක ඇති. නමුත් දෙවියන් වහන්සේගේ වචනය අපිට මතක් කර දෙනවා, ඔබ කවුරු වුණත් ඔබගේ සිත් බිඳීම මොන ආකාරයක තිබුණත් දේ වචනේ සඳහන් වෙනවා, ස්වාමින් වහන්සේ නැත්නම් දෙවියන් වහන්සේ, ජේසුස් වහන්සේ බිඳුණා වූ හදවතට ලං වෙලා සිටින බව. උන්වහන්සේ මේ වෙලාවේ ඔබේ ජීවිතයට ලං වෙන්න සූදානම්. ඔබ හිතුවත් මිනිස්සයා ඔබව අයින් කරලා, මිනිස්සයා ඔබව තනි කරලා, මිනිස්සයා ඔබව එපා කරලා, ඔබ තද මානසික පීඩනයෙන්, වේදනාවෙන් ඔබ මේ වෙලාවේ සිටියත් මොහොතක් ඔබ ඇදහිල්ලෙන් ස්වාමින් වහන්සේ දෙස බලන්න, ජේසුස් වහන්සේ දෙස බලන්න. උන්වහන්සේ ඔබේ සිතට ලං වෙනවා. ඒ නිසා ඔබ හිත පුද්ගලයා ඔබගෙන් දුරස් වෙලා සිටිනවා. පුද්ගලයා ඔබ අතහැරලා සිටිනවා. පුද්ගලයා නිසා ඔබ වේදනාවටපත් වෙලා හිටියත්, මිනිසයා ඔබව එපා කළත්, දෙවියන් වහන්සේ මේ වෙලාවේ ඔබට ලං වෙනවා. උන්වහන්සේ ඔබට කරුණාව දෙනවා. ඔබ එක්කම උන්වහන්සේ සිටිනවා. මොකද දේව වචනේ කියනවා, මම නුඹ සමග සිටින දෙවියන් වහන්සේ. මං නුඹ සමග මේ පොළවේ අවසානයේ දක්වා මං නුඹ සමග සිටිනවා. නුඹේ අමාරුකමේදී මං නුඹ සමග සිටිනවා. ඔබගේ වේදනාවදී මං ඔබ එක්ක ඉන්නවා. ඒ නිසා ප්‍රේමණීය දේව දරුවනි, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබට මේ වෙලාවේ බිඳුණු සිතටයි ලං වෙන්නේ. හරිද? සම්පූර්ණ සිතකට නෙවෙයි, නැත්තම් හොඳ යහපත් සිටින මානසිකත්වයක තුල නෙවෙයි, නැත්තම් හොඳ නිරෝගීව සිටිනා වූ තත්වයකදී නෙවෙයි දෙවියන් වහන්සේ ඔබට ලං වෙන්නේ. උන්වහන්සේ ලං වෙන්නේ බිඳුණා වූ හදවතටයි. ජේසුස් වහන්සේ කිව්වා, වේදාව ඕන වෙන්නේ, එහෙම නැත්නම් වෛද්‍යවරයාව ඕන වෙන්නේ ලෙඩේ තියෙන මනුස්සයන්ට විතරයි. ඒ නිසා ඔබ මේ වෙලාවේ ඔබගේ තැළුණා වූ හදවත සමග උන්වහන්සේ සිටිනවා, ඔබට ලං වෙනවා. ඒ වගේම උන්වහන්සේ ගලවන්නේ කාවද? තැළුණු ආත්ම ඇත්තන් ගලවනවා. ඒ නිසා තැළුණා වූ, බිඳුණා වූ සියලුම දෙනාව ගලවන්න උන්වහන්සේ මේ අවස්ථාව සිටිනවා. ඔබ කවුරු වුණත්, ඔබ කිතුණුවෙක් වුණත්, කිතුණු නොවන පුද්ගලයෙක් වුණත්, ඔබ මේ වෙලාවේ විශ්වාස කරනවා නම් දෙවියන් වහන්සේ, එහෙම නැත්නම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මගේ බිඳුණු හදවතට ලං වෙනවා. ඒ වගේම තැළුණා වූ ආත්මයක් තිබෙන මට, මගේ ආත්මය කැළඹිලා, තැලිලා, පොඩි වෙලා සිටින මට උන්වහන්සේ මාව ගලවනවා කියලා ඔබ විශ්වාස කරනවා නම් අද දවසේ උන්වහන්සේ ඔබට සැනසීම, දයාව දක්වන්නා වූ දෙවියන් වහන්සේ. ඒ නිසා ප්‍රේමවන්ත දේව දරුවනේ, ඔබ කුමන වාතාවරණයක මේ වෙලාවේ ඔබ සිටියත්, ඔබ විශ්වාස කරනවා නම් උන්වහන්සේ ඔබට කරුණාව දැන් දක්වලා ඔබගේ බිඳුණු සිතට ලං වෙනවා. ප්‍රේමවන්තයනි, බිඳුණු හදවතක් විඳින්න තමයි මේ ලෝකේ මිනිස්සු සිටින්නේ.
එහෙම නැත්නම් මිනිස්සයා ඔබ විශ්වාස කරනම මිනිස්සු ඔබේ බිඳුණු හදවත ඒ වගේම තැළුණා වූ ඔබගේ හදවත ආත්මය ඔබගේ මනස සිතවිලි කැළඹුණා වූ සිතවිලි කැළඹුණා වූ මනස පීඩනයෙන් යනා වූ මනස ඔබ මිනිස්යන්ගේ පිහිට හදාගෙන ගියොත් සමහර වෙලාවට ඔබ තවත් පීඩනකාරී තත්ත්වවල වලට ඔබ මුහුණ දෙන්න පුළුවන්. ඒ නිසා ඔබ විශ්වාස කරන පුද්ගලයෝ තුළින්ම ඔබේ හදවත් බිඳිලා ඇති. ඔබ විශ්වාස කරන මිනිස්සු තුළින්ම ඔබගේ සිත බිඳිලා ඇති. නමුත් දේව වචනේ සඳහන් වෙන ආකාරයට ස්වාමින් වහන්සේ බිඳුණු හදවතට තැළුණ ආත්මෙනත් උන්වහන්සේ ලං වෙලා ඔවුන්ට ගැලවීම සැලසීම දෙනවා. ඒ නිසා ඔබ මේ වෙලාව විශ්වාස කරන්න. ජේසුස් වහන්සේ මම ඔබ විශ්වාස කරනවා. මගේ බිඳුණු හදවත මේ වෙලාවේ ඔබ වහන්සේ සුවපත් කරන්න. ඒ වගේම ස්වාමිනී බිඳුණා වූ තැළුණා වූ මගේ ආත්මය ඔබ වහන්සේ ගලව ගන්න. මක් නිසාද ඔබ මේ වෙද්දි පාපයට අසු වෙලා නම් රෝගයට අසු වෙලා නම් භයානක විපත් වලට ඔබ අසු වෙලා නම් ඔබ විශ්වාස කරනවා නම් ජේසුස් වහන්සේට මම ගලවන්න පුළුවන් කියලා. උන්වහන්සේ ඔබට මේ වෙලාවේ ඒ සියලුම පාපිෂ්ඨ ක්‍රියාවල් වලින් ඒ වගේම වැරදි අත්බැහිවීම් වලින් ඒ වගේම පාපෙට තියෙන තෘෂ්ණාවට තියෙන ආසාවෙන් උන්වහන්සේ ඔබ ගලවලා ඔබට සැනසීම දෙනවා. එලෙසම බිඳිලා ඉන්න ඔබට මේ වෙලාවේ ස්වාමින් වහන්සේ ඔබේ හදවත සුවපත් කොට උන්වහන්සේ ඔබට උපකාර කරන්න සූදානම්. ඔබ විශ්වාස කරනවා නම් මේ වෙලාවේ ඔබේ හදවත දෙවියන් වහන්සේට බාර දෙන්න. කියන්න ස්වාමිනී බිඳුණු හදවත ඔබ වහන්සේ සුවපත් කරන්න. ඒ වගේම මගේ තැළුණ ආත්මය ඔබ වහන්සේ ගලවන්න කියලා ඔබ විශ්වාසයෙන් ජේසුස් වහන්සේ දෙස බලද්දී මේ වෙලාවේ ඔබට කරුණාව සැනසීම ස්වාමින් වහන්සේ දෙන්න යනවා. හොඳයි මේ වචනය තුලින් ස්වාමින් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. ජේසු පිහිටයි.